අද අපි ක්‍රිස්මස් කුකීස් හදන්නයි යන්නේ. මුලින්ම භාජනයකට බටර් ටික දාගෙන ආයිසිං සුගර් ටිකත් එකතු කරගෙන හොඳින් බීට් කරගන්න. මේ ගානට බීට් වුණාට පස්සේ ගසාගත් බිත්තරයකින් භාගයක් අපි මිශ්‍රණයට එකතු කරගන්නවා. දැන් හොඳට බීට් කරගන්න. ඊළඟට වැල්ල ටිකත් එකතු කරගමු. දැන් පාන් පිටි ටිකෙන් ටික එකතු කරලා මේ විදිහට කලවම් කරගන්න. මේ විදිහට බේකින් පේපර් එකක් දිග ඇරලා දාලා ඒක උඩට ඩෝ එක තියාගෙන හිමීට අත් දෙකකින් මේ විදිහට පොඩ්ඩක් තුනී කරලා තවත් බේකින් පේපර් එකක් අරගෙන ඩෝ එක උඩින් වහ ගන්න ඕනේ. දැන් රෝලින් පින් එකක් අරගෙන හිමීට මේ විදිහට ඩෝ එක තුනී කරගන්න. කුකී එකක ඝනකම අඟල් කාලක් වගේ හිටින්න ඩෝ එක තුනී කරගන්න. දැන් අපි තුනී කරගත්ත ඩෝ එක චිල් වෙන්න ෆ්‍රිජ් එකේ පැය එකමාරක් විතර තියන්න ඕනේ. මේ තියෙන්නේ මම පැය එකමාරකට පස්සේ ෆ්‍රිජ් එකෙන් ගත්ත ඩෝ එක. දැන් උඩ බේකින් පේපර් එක හිමීට අයින් කරන්න. දැන් අපි කුකී කට එක අරගෙන පාන් පිටිවල දවටලා මේ විදිහට ටිකක් ගසලා ඩෝ එක උඩින් තියාගන්න. දැන් හිමීට මේ විදිහට තද කරන්න. තද කරලා චුට්ටක් හොලවලා මෙන්න මේ විදිහට හිමීට කුකී එක කට් කරගන්න. දැන් නැවතත් අපි අර විදිහටම ඩෝ එක රෝල් කරගමු. ඔයා මේ විදිහේ කට එකක් පාවිච්චි කරනවා නම් බේකින් පේපර් එක හිමීට උස්සලා මේ විදිහට අතට කුකී එක ගන්න. අපි බේකින් ට්‍රේ එකක මේ විදිහට ලස්සනට කුකීස් ටික තියාගමු. මේ වෙනකොට අපි oven එක සෙල්සියස් අංශක 160ට ප්‍රීහීට් වෙන්න දාලා තියෙන්න ඕනේ. අපි දැන් කුකීස් ටික විනාඩි 15ක් බේක් කරගන්න ඕනේ. විනාඩි 10ක් වගේ යනකොට ඔය oven එක ඇරලා බලන්න කුකීස් වටේට golden brown කලර් එකක් ඇවිල්ලා තියෙනවද කියලා. එහෙම ඇවිල්ලා තියෙනවා නම් කුකීස් ටික එළියට ගන්න. අරගෙන කුකීස් ටික නිවෙන්න කූලින් ට්‍රේ එකක තියාගන්න. මේ රසවත් කුකීස් හදලා ඔයත් රස බලන්න.